පඩුවස්නුවර අභයගිරි ප්‍රජාසේවා පදනමේ 265 වෙනි ශ්‍රමදානය ක්‍රියාත්මක කරන්නට වැඩපිළිවෙල සූදානම් කළේ මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ. අපේක්ෂා රෝහලේ බණ්ඩාරනායක වාට්ටුව වෙනුවෙන් මුළු දවස පුරාම ශ්‍රමදානය අපදියත් කළේ ගිලානුපස්ථානයක් හැටියට. ඒ කියන්නේ අසනීප අය වෙනුවෙන්, රෝගීන් වෙනුවෙන්, ඒගොල්ලන්ගේ සුවතාවය වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නටයි මේ ශ්‍රමදානය සූදානම් කළේ. ඉතින් වෙනත් ශ්‍රමදාන වගේම මේ ශ්‍රමදානයත් ආරම්භ කරන්නට උදෑසනම පිරිස එකතු පද කරගෙන රෝහලේ නිසා හෙද නිලධාරීනියන් සම්බන්ධ කරගෙන මූලික වැඩපිළිවෙල හැදුවා. අවශ්‍ය කරන උපදෙස් ලබා දෙමින්, ඒ වගේම මේ ව්‍යාපෘති ආරමුණු පිළිබඳව පැහැදිලි කරමින් දවසේ කළ යුතු වැඩ කොටස් වලට කුඩා කණ්ඩායම් බෙදමින් මේ කටයුතු ආරම්භ කළා. මේ ශ්‍රමදානයේදී විශාල පිරිසක් එකතු පාදා වුණා. 130ක් තරම් ප්‍රමාණයක් මේ 265 වෙනි ශ්‍රමදානය වෙනුවෙන් සම්බන්ධ වුණා. ඉතිරි පුරුෂ දෙපාර්ශ්වයම, ඒ වගේම අපේ පදනමේ සමාජිකයන්, සමාජිකාවන් ලංකාවේ බොහෝ තැන්වලින් සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් මේ වෙනුවෙන් සම්බන්ධ වුණා. ඒ හැම දිනාටම දවසේ කළ යුතු වැඩ කොටස් වලට අදාළව එක් කණ්ඩායම් පත් කරමින්, ඒ වගේම ඒ කණ්ඩායම් වලට කණ්ඩායම් නායකයන් පත් කරමින් ඒගොල්ලන්ට අවශ්‍ය කරන වැඩ කොටස් බෙදා දීම මෙහිදී වෙනද වගේම සිද්ධ කරන්නට දුනා. ඒ වෙනුවෙන් මූලික මඟ පෙන්වීම අනුශානී හෙද නිලධාරිනිය අවශ්‍ය කරන කටයුතු සැලසුම් කරා. මේ කණ්ඩායම වුමනා කරන ආම්පන්න ශ්‍රමදානයේ දියත් කිරීම සඳහා අවශ්‍ය කරන උපකරණ රැගෙන අදාළ වැඩ කොටස් වල නියැලෙන්නයි සම්බන්ධ වුණේ. ඉතින් අපට දවසේ ඒ කණ්ඩායම් වලට සෑහෙන වැඩ කොටසක් සිදු කරන්න තිබුණා. මේ වැඩ කොටස් සියල්ලම අප පෙර මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා අදාළ පුද්ගලයන් සමග සාකච්ඡා කරමින් වැඩ කොටස් පිළිබඳව පෙර සැලසුම අපි යොදාගත්තා. ඒ අනුව එක කණ්ඩායමකට පැවරුනේ වාට්ටුවල තිබෙන රෝගීන් සිටින ඇඳන් රෝගීන් ඉවත් කර පසුව මේ සියලුම ඇඳන් පිරිසිදු කරන්නට මකුදල් කඩලා දුවිලි පිහදාලා සුද්ධ කිරීමේ කටයුතු පැවරුණා. මොකද මේ සියලුම ඇඳන් තීන්තාලේප කළ යුතුයි. ඒ තීන්තාලේප කරන්නට පෙර ආතුව සියලුම ඇඳන් මකුදල් කඩලා දුවිලි පිහදාලා පිරිසිදු කළ යුතුයි. විතර තමයි මේ තීන්ත දැන් වලට අල්ලන්නේ. එහෙම නොවෙනම් දූවිලි ජරාව තිබ්බාම ඒ කටයුත්ත අසාර්ථකයි, පිළිවෙලට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකට වෙනම කණ්ඩායමක් යොමු කළා. සෑහෙන පිරිසක් සම්බන්ධ කරගෙන ඒ කණ්ඩායම තමන්ගේ කාර්යයන් හරියට ඉටු කළා, නොපිරිහෙලා මනාව ඉටු කළා. අනිත් කණ්ඩායමට පැවරුනේ සියලුම වාට්ටු මකුල් දැල් කඩන්නට, ඒ වගේම මේ ජනේල් පිහදාන්නට, බිත්ති සුද්ධ කරන්න ආදී කොටස් ඒ හැම දිනකටම පැවරුණා. එහිදී සියලුම වාට්ටු වල ෆෑන් සුද්ධ කරන්න ඕනේ, ඒ වගේ දූවිලි ඉවත් කරන්න ඕනේ. ඒ වගේම සෑහෙන වැඩ කොටසක් ඒගොල්ලන්ට කළ යුතු වුණා. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම පිරිමි කණ්ඩායමක් තමයි යොමු කළේ. ඒ කණ්ඩායම බොහොම වගකීමෙන් තමගේ කාර්යයන් මනාකොට ඉටු කළ හැම වාට්ටුවකම මකුල් දැල් කඩමින් පිරිසිදු කිරීම මනාකොට ඒ හැම දෙනාම සිද්ධ කළා. ඒ වගේමයි අනිත් කණ්ඩායමට මහා වගකීමක් සහිත ලොකු වැඩ කොටසක් පැවරුණා. ඒ තමයි මේ ලිඳ වාට්ටුවට වතුර ගැනීම නතර වෙලා තිබ්බේ පිරිසිදු කරන්නට උවමනාව තිබ්බ නිසා. ඉතින් ලිඳ ඉහළා පිරිසිදු කිරීමේ කටයුත්ත සිද්ධ කරන්නට සම්බන්ධලා හිටියේ නැහැ කවුරුත්. ලොකු අභියෝගයක් වෙලා තිබ්බා. සෑහෙන ගැඹුරයි මේ ලිඳ. බම 30ක් තරම් බොහොම ගැඹුරයි. ඒ නිසා අපි කණ්ඩායමක් යොමු කළා. මේකට උපකරණ සියල්ලම රැගෙන ගියේ. ඒ උපකරණ සියල්ලම රැගෙන ගිහිල්ලා අපි
කණ්ඩායමක් යොමු කරලා ලිඳ සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා වතුර ගන්න පුළුවන් මට්ටමට සකස් කළා. අනිත් කණ්ඩායමට පැවරුණා ඉතාමත් වගකීම් සහිත වැඩපිළිවෙලක්. මොකද මේ වන විට රෝහලේ කුණු දාන්න තැනක් අවශ්‍ය වුණා. ඒ කුණු දාන්න තැන් පිරීලා ඒ වගේම වලවල් කීපයක් තිබ්බ පස් දාලා වහන්න ඕනේ. ඉතින් ලොකුම අර්බුදය තමයි මෙතනට යන්ත්‍ර සූත්‍රයින්ට බෑ. වාට්ටු වස්සින් යන්න ඕනේ පිටිපස්සට. එනිසා අප මේ පිරිස එකතු කරගෙන මේ පිරිසට පැවරුණා මේ විදිහට පස් අරගන්ට කුණු වලක් කපලා ඒ වගේ පස් අරගෙන අනිත් වලවල් ඒ වගේම තිබ්බතෙන් පස් වලින් පුරවන්න වැඩපිළිවෙල හදන්න. ඉතින් මේ කටයුත්ත පහසු කටයුත්තක් වුණේ නෑ. මොකද මේ හැමතැනම කොන්ක්‍රීට් වලවල් ඒ වගේම වැසිකිලි සහ අනිකුත් නල පද්ධති මේ හරහා ගමන් කරලා තිබ්බා. මොකද වටේම ඉඩකඩ හරි අඩුයි. වගේම කොන්ක්‍රීට් ලෑලි වගේම කළුගල් මේ සියලුම දේවල් තිබ්බ. මොකද මේ වගේ ඉඩකඩ හරි අඩුයි. ඒ නිසා පස් කැපීම පහසුනේ නෑ. නමුත් මේ කටයුත්ත කොහොම හරි කෙසේ හෝ ඉටු කළ යුතු නිසාම ඒ බාධක සියල්ල ජය අරගෙන කණ්ඩායමක් යොමු කරලා පුළුවන් හැටියට පස් අරගෙන මේ වගේ වලවල් කීපයක් පිරෙව්වා. දවස පුරාම මහ විශාල වගකීමෙන් කළ යුතු මහා ලොකු වැඩ කොටසක් මේගොල්ලන්ට පැවරුණේ. විශාල මහන්සියක් වුණා. ඒ මහන්සිය ප්‍රතිඵල හවස් වෙනකොට ලැබුණා. මේ සියලුම වලවල් ටික පුරවලා ඒ ඔක්කොම ටික සකස් කළා. ඒ වගේම අපේ කණ්ඩායමේ හිටපු මේසන් බාස්ලාට ලොකු වගකීමක් පැවරුණා. ඒ තමයි මේ වන විට රෝහලේ බණ්ඩාරනායක වාට්ටුවේ විවිධ තැන් කැඩි බිඳී ගිහින් එතෙන් බදාම සකස් කරමින් අඩුපාඩුකම් හදන්න උවමනා කොට තිබ්බා. ඉතින් පුංචි තැන් නමුත් සෑහෙන වැඩ කොටසක්. ඒ නිසා අපේ කණ්ඩායමේ මේසන් බාස්ලා සම්බන්ධ කරගෙන කඩනු බෙදනු තැන් සකස් කරමින් ඒ වගේම මේ වගේ පාරවල් වගේම බැමි ඒවා රිපෙයාර් කරමින් උමනා කරන වැඩ කොටස් ටික අප කරලා දුන්නා. මොකද මෙව්වට වෙනම පිරිසක් කැඳවන්න පුළුවන්කමක් නැහැ. ඉතින් අපිට පහසුකම් තියෙනවා. අපේ කණ්ඩායමේ මේ හැම ක්ෂේත්‍රයකම පිරිසක් ඉන්නවා. ඒක අපට ලොකු පහසුවක්. ඒ නිසා මේ කැඩනු බෙදනු තැන් විශේෂයෙන්ම සිමෙන්ති ආශ්‍රිතව කටයුතු ටික අදාළ මේසන් බාස්ලා විසින් ඉටු කරන්නට යෙදුණා. දවසේ වැඩ කොටස් වල බෙදීමේදී අනිත් කණ්ඩායමෙන් විශේෂයෙන්ම ඇඳන් ඒ වගේම ලොකර් ආදී යකඩ උපකරණ කැඩි බිඳී තිබ්බා. ආබාධයට ලක් වෙලා ඒව නැවත පිළිසකර කර යුතු වුණා. ඉතින් මේ වෙනුවෙන් වෙල්ඩින් බාස්ලා තමයි මේ කටයුත්ත කළේ. ඉතින් අපේ කණ්ඩායම වෙල්ඩින් ශිල්පීන් ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ උපකරණ අරගෙන ඇවිල්ලා අමුද්‍රව්‍ය අරගෙන ඇවිල්ලා සියලුම පෑසුම් කටයුතු වගේම කැඩිච්ච බිඳිච්ච මේ උපකරණ යථාර්ථයට පත් කිරීමේ කටයුත්තේ යෙදුණා. එහෙම යෙදමින් පැත්තකට දාලා තිබ්බ උපකරණ, ඒ කියන්නේ ප්‍රයෝජනයට ගත නොහැකි මට්ටමට කැඩිලා බිඳින තිබ්බ උපකරණ යලි ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන මට්ටමට අපේ පිරිස සකස් කළා. බොහොම සද්භාවයෙන් මේ කටයුත්ත දියත් කළේ. ඒ හැමෝම රෝගීන්ගේ සුවතාව වෙනුවෙන් ඒගොල්ලන්ට ප්‍රයෝජන ගන්න වැඩක් වෙන්න පුළුවන් මට්ටමට හැමදේම සකස් කර ගන්නට දුනා. ඒ අතරේ මේ මකුල් දැල් කඩලා ඒ වගේම දූවිලි පිහදාලා පිරිසිදු කරලා අරගත්තු සියලුම ඇඳන් තීන්තාලේප කිරීමේ කටයුත්ත සිද්ධ කළා. මේ කටයුත්ත පහසු කර ගැනීම සඳහා අපි කම්ප්‍රෙසර් එකක් භාවිතා කරලා වගේම තීන්ත ගෑම් සඳහා භාවිතා කරන ගන් දෙකක් භාවිතා කරමින් ඉක්මනින් ඇඳන් ටික තීන්තාලේප කිරීම සඳහා කටයුතු සූදානම් කළා.
විශේෂයෙන් මේ කටයුත්තේදී අපට ඇඳන් 75කට අධික ප්‍රමාණයක් තීන්තාලේප කළ යුතු පැවතුණා. ඒ නිසා වඩාත් පහසුව වෙනුවෙන් තමයි මේ උපකරණ මේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් ලස්සනට මේ කටයුත්ත අප සිද්ධ කරන්නට දුන්නේ. ඊට අමතරව අනිත් කණ්ඩායම තීන්තාලේප කිරීමේ කටයුතු පින්සල් වලින් සිද්ධ කළා. මොකද මැෂින් එකෙන් අපට කම්ප්‍රෙසර් එකෙන් අපට මේ ඇඳන් ටික සියල්ලම ආලේප කරන්නට කාලය මදි වෙන නිසා අනිත් කණ්ඩායමට පිරිසට යොමු කළා පින්සල් වලින් තීන්ත ආලේප කරන්නට. මොකද එවිට මේ වැඩ කටයුත්ත බොහොම ඉක්මන් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඇත්තටම ලෙඩුන් කියන්නේ රෝගීන් මේ වන විට ඉන්නේ ඇඳන් වලින් වාට් වලින් ඉවත් වෙලා ඒගොල්ලන්ට ඉක්මනින්ම පහසුවෙන් ඉන්න මේ වටපිටාව හදලා දෙන්න ඕනේ. මේ ඇඳන් යලි ස්ථානගත කරන්න ඕනේ. ඒගොල්ලන්ට නැවත ඉන්න ඒ ඇඳන් වල. ඒ නිසා තමයි මේ විදිහට අපි කටයුතු සූදානම් කළේ. අපි දෙපැත්තක පිරිමි වාට්ටුවේ පැත්තෙත් වගේම කාන්තාවන් ඉටින කාන්තා වාට්ටුවේ පැත්තෙත් තීන්තාලේප කිරීමේ කටයුත්ත අපි සිද්ධ කළා. ඒ වෙනුවෙන් සෑහෙන තින්ත ප්‍රමාණයක් ගියා. අතරම සෑහෙන පිරිසක් අපට තින්ත ගන්න උදව් කළා. ඒ වගේම පින්සල් ගන්න සෑහෙන පිරිසක් උදව් කළා. අපිට සෑහෙන තින්ත ප්‍රමාණයක් සෑහෙන පින්සල් ප්‍රමාණයක් මේ වෙනුවෙන් යොමු කරන්න සිද්ධ වුණා. මොකද එතකොට තමයි හැමෝටම වැඩක් තියෙන්නේ. ඒ හැමෝටම වැඩ ඉදිච්චාම වැඩේ ඉක්මන් වෙනවා. ඒ හැමෝටම වැඩ කරන්න උපකරණ තියෙන්න ඕනේ. ඉතින් අපේ සමූහයේ බොහෝ දෙනෙක් වගේම මගමානව සමූහයේ විශාල පිරිසක් අපි දන්නා දුන්න හිතවතුන් විශාල පිරිසක් මේ උපකරණ ගන්න අපට උදව් කළා. මුදලින් ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් තීන්ත වෙනුවෙන් වැය කරන්න වුණා. ඒ වෙනුවෙන් බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා පින්තක ඒගොල්ලන්ට පින් සිද්ධ වෙන්න වගේම අපි මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න ඒ හැම දෙනාම අප්‍රමාණ වශයෙන් උදව් කළා. ඒ හැමෝටම පින් අනුමෝදන් කරන්න ඕනේ. නිරන්තරයෙන්ම අපි මේ වැඩ කටයුතු වෙනුවෙන් සමාජීය කටයුතු වෙනුවෙන් වගේම වෛද්‍ය ආගමික කටයුතු වෙනුවෙන් ඒ හැමෝම නිතරම අපට උදව් කරන පිරිස්. දැන් කිසිවෙක් නිකන් හිටියේ නෑ. හැමෝම වැඩ කළා. හැමෝටම පැවරුණු කාර්යයන් මනාකොට ඉටු කළා. මම දන්නවා අපේ පදනමේ සමාජිකාවන් පිරිස හැමෝම බොහොමත්ම උනන්දුවෙන් මේ කටයුතු කරනවා. ඒ වගේම වගකීමෙන් මේ කටයුතු කරනවා. පවරන කටයුතු කවදාවත් මග හරින්නේ නැහැ. ඕනම අවස්ථාවකට මුණ දෙමින් රැඳවල් නැතුව මේ වැඩ කටයුතු කරන්නට අපේ කණ්ඩායම අපේ පිරිස කැප වෙලා කටයුතු කරනවා. පුංචි දරුවෝ පවා ලොකු උමනාවක් හැඟීමක් ඇතුව තමයි මේ කටයුතු වලට නියැලෙන්නේ. ස්ත්‍රී පුරුෂ දෙගොල්ලෝම එහෙමයි. තරුණ පිරිස විශේෂයෙන්ම සෑහෙන වැඩ කොටසක් දියත් කරනවා. ශ්‍රම දානයන් වෙනුවෙන් මේ වගේ කාර්යයන් වෙනුවෙන් මේ වැඩසටහන් සාර්ථක කරගන්නට සාල දායකත්වයක් සපයනවා. වාට්ටුවේ ඇඳන් වගේම රෝගීන් ළඟ තිබෙන ලොකර්ස්, ඒ කියන්නේ රෝගීන්ගේ උපකරණ තබා ගන්න කෑම එක වගේම පිගාන සහ නිකුත් මේගොල්ලන්ගේ ද්‍රව්‍ය මේ සියල්ලම රඳවා තබා ගන්න ලොකර් එක ඇතම් මෙවුවා ප්‍රයෝජන ගන්න පුළුවන් මට්ටමක් තිබෙන්නේ නැහැ. පැත්තකින් දාලා තිබ්බේ කැඩිලා. ඒ වගේම සමහරව බොහෝ ජරා ජීර්ණ වෙලා පැත්තකින් දාලා තිබ්බා. බොහෝ දේවල් තිබ්බේ දූවිලි ජරාව බැඳිලා. ඉතින් අපේ ලොකර්ස් 75කට වඩා වැඩි ප්‍රමාණයක් අපට පුළුවන්කම ඇති වුණා පිළිසකර කරන්නට. ඒ වගේම තීන්තාලේප කරන්නට. ඒ සියල්ලම පළමුව සෝදලා දූවිලි ඉවත් කරමින් නැවත බොහොම ලස්සනට අලුත් ලොකර්ස් බවට පත් කරන්නට මේ පිළිසකර කිරීමේ කටයුතු වල තීන්තාලේප කිරීමේ කටයුතු අපි හැමෝම සිද්ධ කළා. ඒ වෙනුවෙන් කොටසක් බාහිරව පැවරුවා. ඒ කියන්නේ මේ ලොකර්
ආලේප කිරීම සඳහාත් කණ්ඩායමක් පත් කළා. ඒ වගේම ඊට දාලා කණ්ඩායම් නායකයෙක් පත් කළා. ඒ අර්ථය තමයි අනිත් හැමෝම වැඩ කටයුතු කළේ. ඉතින් අර ඇඳන් තීන්තාලේප කරා වගේම මෙලොකොට සියල්ලම තීන්තාලේප කරලා රෝගීන්ට අලුත්ෙන් මේ සියල්ල ප්‍රයෝජනට අරගන්න පුළුවන් වෙන්න අපේ කණ්ඩායමේ පිරිස සෑහෙන වැඩ කොටසක් සිද්ධ කළා. මේගොල්ලෝ මුළු දවසම සිද්ධ කළේ මේ ලෝකෝපේන් කරන එක. මොකද විශාල ප්‍රමාණයක් තිබ්බා. ඒවා බොහොම පිළිවෙලට සකසන්න ඕන නිසා වගකීමෙන් අදාළ කණ්ඩායම බොහොම හොඳින් වැඩ කටයුතු කරලා රෝහලට ලොකු අනුග්‍රහයක් ලබා දුන්නා. ඒ වගේම අපේ ශ්‍රම දාණය සාර්ථක කරගන්න විශාල තල්ලුවක් ශක්තියක් බවට පත් වුණා. ඒ හැමදෙනාම මේ තියෙන්නේ තැන් වල යොමු කරලා තිබ්බ දේවල්. ඔබට පේන තැන් වෙලාවට ඒවා බොහොම ජරා ජීර්ණ වෙලා තිබ්බ අවස්ථා. ඉතින් ඒවා බොහොම පිළිවෙලට පිළිසකර කරන්නට අපේ කට්ටිය මැලි වුණේ නැහැ. බොහොම උමනාවෙන් වෙනදා ශ්‍රම දානට සම්බන්ධ වෙනා වගේම මහා බර වැඩ කොටසක් කරන කණ්ඩායමක් හැටියට ස්ත්‍රී පුරුෂ දෙගොල්ලම උමනා කරන වටපිටාව හදමින් බොහොම ලස්සනට මෙලොකර තීන්තාලේප කරමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු බොහොම ලස්සනට සිද්ධ කරා. අනිත් කණ්ඩායම වාට්ටුවල බිම සේදීමේ කටයුතු වල යෙදුණා. බිම සෝදලා පොලිෂ් කරලා දූවිලි ටික ඉවත් වෙන්න, ජරාව ඉවත් වෙන්න ඕන කරන විදිහට කටයුතු කළා. සියලුම වාට්ටු වල බිම සුද්ධ කරා. උමනා කරන කිමිකල් භාවිතා කරමින් හැම වාට්ටුවක්ම බිම සුද්ධ කළා. මේ බිත්තිත් එක්ක ටයිල් අල්ප බිත්ති ඒවත් එක්කම බොහොම පිරිසුදුව සිද්ධ කළා. මොකද මේ පිළිකා රෝහලේ පිරිසුදු භාවය අතිශයින්ම ඉහළින්ම බොහොම වමනා කරනවා, වටිනවා. ඒ අතරේ අපේ තවත් කණ්ඩායමකට පැවරුණා යටිතල පහසුකම්. ඒ කියන්නේ වැසිකිලි පද්ධතිය සම්පූර්ණම නාන කාමර ආදී සියල්ලම පිරිසිදු කරන්නට. ඒ වෙනුවෙන් අපේ අමිලయ్యගේ යාළුවෝ පිරිසක් අපට එකතු වෙලා ලබා දුන්නා මේ කිමිකල් සම්පූර්ණයෙන්ම වාට්ටු සුද්ධ කරන්න භාවිතා කළේ. ඒ වගේම টয়ලට් සුද්ධ කරන්න, ඒ වගේම නාන කාමර සුද්ධ කරන්න මේ හැම එකක්ම පිරිසිදු කිරීම කටයුතු වෙනුවෙන් භාවිතා කරපු කිමිකල් සියල්ලම මේ කිමිකල් තමයි භාවිතා කරේ. ඉතින් ඒව අරගෙන අපි මේ යටිතල පහසුකම් පැත්ත, වැසිකිලි පැත්ත සුද්ධ කිරීමේ කටයුතු කළා. මොකද ඇත්තටම මේ වෙනුවෙන් රෝහලෙන් පත් කරලා ඉන්න පිරිස් හැමදාම පිරිසිදු කළත් ඒව මහා වමනාවකින් යුක්ත සිදු කරන බව අපට පේන්නේ නැහැ. ඉතින් අපට දැනගන්න ලැබුණා ඒගොල්ලෝ ලොකු වමනාවකින් සිද්ධ කරන්නේ නැති බව. ඒ කියපු කතාව පැහැදිලිව තේරුණා. මොකද ඒගොල්ලෝ මේ තිබ්බ කහට, මේ තිබ්බ ජරාවත් එක්ක ඒගොල්ලෝ කොයිතරම් මේකට දායකත්වයක් දක්වනවද කියලා අපට හිතන්න පුළුවන්. ඒ නමුත් අපට පින් සිද්ධ වෙන්න අපි අපේ කාර්යය සිද්ධ කළා. ඇත්තටම පිරිමි කණ්ඩායමක් තමයි මේ වෙනුවෙන් සම්බන්ධ කළේ. ඒගොල්ලෝ කිසිම ගැටලුවක් නැතුව උමනාවෙන් පිරිසිදු කිරීම කටයුතු සිද්ධ කළා. දැන් සමාදානයේ කටයුතු වලදී සියලුම ඇඳන් තීන්තාලේප කිරීම කටයුතු නිමා වෙලා යලි ඇඳන් සහ මේ ලොකර්ස් වාට්ටු වල යලි ස්ථානගත කරන්න ඕන. ලෙඩුන්ට දැන් ඇතුළට එන්න උමනාව හදලා දෙන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් අපට උපදෙස් ටික ලබා දුන්නා මේ හෙදෙන නිලධාරිනියන් හැමෝම එකතු වෙලා. අපි දැන් මේ කණ්ඩායම හැමෝම අවශ්‍ය කරන ඇඳන් සකසමින්, දැන් අදාළ ස්ථාන තැන් වලට ස්ථානගත කරමින්, ඒ වගේම ඊට උමනා කරන මෙට්ටා දමමින්, ඒ වගේම මේ මෙට්ටා වලට උමනා කරන තිබ්බ ඇඳ ඇතිරිලි සකස් කරමින් අපි යලි තිබ්බ විදිහටම මේ කටයුතු සිද්ධ කරනවා. මේ වෙන විට බිම සුද්ධ කරපු හොදපු වාට්ටු ඔක්කොම වෙයිලා. මොකද හවස් වෙලා මේ වෙලාව වෙනකොට
ලෙඩ්ඩුන්ට රෝගීන්ට යළිත් සුවසේ කටයුතු කරන්නට අපි මේ වාට්ටුවල හැමදේම සුපුරුදු විදිහට ස්ථානගත කිරීම කටයුතු සිද්ධ කළා. ඒ වෙනුවෙන් අපේ පිරිස් හරි වුමනාවෙන් උනන්දුවෙන් තමයි කටයුතු කළේ. අතරම කවදාවත් අපි මේ වගේ ශ්‍රමදානයක් සිද්ධ කරලා නැහැ රෝහලක. එහෙම අවස්ථාවක් ලැබිලා නැහැ. නොඑක් දේවල් පරිත්‍යාග කළාට රෝහලක් පිරිසිදු කරන්නට සියලුම දේවල් පිරිසිදු කරන්නට ඉඩකඩ ලැබිලා නැහැ අවස්ථාවක්. ඉතින් හැමෝටම ලොකු අලුත් අත්දැකීමක් බවට පත් වුණා මේ වැඩසටහන. හැමෝගෙම ලොකු සහයෝගයක් මේ කටයුත්තට ලැබුණා. ඒ වගේම අවසාන වැඩසටහන වැඩ කොටස හැටියට තමයි මේ කණු වගේම වටපිටාව පිරිසිදු කිරීම කටයුතු සිද්ධ කළේ තීන්තාලේප කරමින්. ඉතින් දවස ගෙවුණා. හවස 5-6 තරමට කාලය ගෙවුණා. වැඩ කටයුතු නිමා කරන්නට සූදානම් වුණේ ඉන්න අනතුරුවයි කොටසක් ඉව්වා. උයපු පිහපු සහ කෑම සකස් කරපු කණ්ඩායමේ වීඩියෝ මෙතන නැතත් ඒගොල්ලොත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ හැමෝම ලොකු කැපකිරීමක් කරා. ඉතින් හැමෝටම පින් අනුමෝදන් කරමින් උදව්පදව් කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් කෘතවේදී භාවය පළ කරමින් අපි 265 වෙනි ශ්‍රමදානය මේ විදිහට නිමා කළා. වෙනද වගේමත් මේ ශ්‍රමදානය නිමා කළේ හැමෝම එකතු කරලා හැමෝටම ස්තුතිය පුණ්‍යානුමෝදනාව ලබා දීලා විශේෂයෙන්ම රෝහල් කාර්ය මණ්ඩල වෙනුවෙන් ස්තුති කරලා මේ කටයුත්ත අපි නිමා කරන්නට දුන්නේ. මේ ඉන්න හැමදෙනාම අංක 1 කියන දේ අහනවා. ඒ අහන් හිටපු දේ හරියටම ක්‍රියාත්මක කරනවා. ඉතින් එක පැත්තකින් සතුටුයි. මම හොයා බැලුවේ නැතත් මම දන්නවා ඕගොල්ලෝ මේ වැඩේ කරනවා කියලා. ඒක තමයි තියෙන ලොකුම වටිනාකම. කවුරුප කාර්යභාරයන් හරියටම කරනවා. අද මේ වැඩසටහන අසාර්ථක වුණා නම් මේ වැඩසටහන අපේ භාෂාවෙන් කිව්වොත් ඇනුණා නම් එපා වුණා නම් ගැටලු මතුණා නම් කෑකෝ ගැහුවා නම් එහෙම නොවෙන්න එහෙම වුණා නම් වෙන්නේ වැඩ නොතිබුණා තමයි අක්කා. වැඩම කළා අපි ගොඩක් කලා දැනගෙන හිටියේ මේ නම ඉන්නේ මේ ශ්‍රමදාන සාමින්හාසි කියලා. එහෙම තමයි අපි ගොඩක්ම දන්නේ. ඒක ඇත්තටම අද දින ලබා දීපු විදිය ඉතාමත් ආකර්ශනීයයි. යම් කිසි අය ඇවිල්ලා වැඩ කරනවා ඒක සමහර වෙලාවට වැඩේ පටන් ගන්නවා භාගයක් දුර යනවා නවතිනවා ඊට පස්සේ එතන ටිකක් ඉතිරි වෙනවා ආයෙ තව ටිකක් යනවා එහෙම මම අද දකිනවා ඒක එහෙම නෙමෙයි පටන් ගත්ත තැනේ ඉඳන් අවසානයේ දක්වා ඊටාම පිළිවෙලට පිරිසිදුව හොඳ ලස්සන වැඩ පිළිවෙලක් සිද්ධ වුණා. ඒක මට හිතෙන්නේ මේ මෙහෙයවීම මත සිදුණු දෙයක් කියලා. හොඳ නායකත්වයක් තියෙනකොට අවසානෙත් හොඳයි. නායකත්වය මගින් තමයි හැමදේම සිද්ධ වෙන්නේ. මම අද දින මේ අයගේ දැන් ආයතනයේට ප්‍රශ්නයක් උනේ නැහැ. මොකද මේ ඔයාලා මෙහෙට ආවා කියලා අපට වතුර පොඩක්වත් දෙන්න අවශ්‍ය උනේ නැහැ. ඒ හැමදේම ඔබ සම සූදානම් කරගෙන පැමිණලා තිබ්බේ. ඒකත් ලොකු දෙයක්. මොකද ආයතන වලට ආවම ගෙදරක